හායි කොහොමද ඉතින් ඔන්න ඉතින් හැමෝම කතා වෙන 350 සේල් එක මාතලේටත් ආවා. ඉතින් අද අපි ආවා ගාන්ධි මහත්මා ගාන්ධි හෝල් එකේ තියෙන 350 සේල් එකට. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු 350ට මොනවද අපිට ගන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් එන්නකෝ අපිත් එක්ක යන්න. ඉතින් ඔන්න ඇතුළට යනකොටම මේ විදිහට ලොකු කූඩයක් දෙනවා අපිට. ඉතින් ඔයාලට ඒකට බඩු දාගන්න පුළුවන්. ඔයාලා කැමති නම් ඒ කූඩෙත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ කූඩෙත් වෙන්නේ රුපියල් 350යි. ඉතින් ඇතුළට එනකොටම ඔන්න ඉතින් එක යායට දාලා තියෙනවා මේ තියෙන ඔක්කොම රුපියල් 350ක් තමයි වෙන්නේ. ඉතින් ඇතුළු වෙන තැනම තියෙනවා හෑන්ඩ් වොෂ් තියලා. ඉතින් මෙතන තියෙන මේ හැම හෑන්ඩ් වොෂ් එකක්ම රුපියල් 350යි. ඉතින් ඔයාලට සුවඳ බලලා ඔයාලා කැමති එකක් ගන්නත් පුළුවන්. මං ඉතින් මෙතන තියෙන හෑන්ඩ් වොෂ් එකෙන් එකක් ගත්තා. ඉතින් කඩේ නම් මේක රුපියල් 460ක් වෙනවා කියලා තමයි යාලා කියන්නේ. ඉතින් ඔයාලා බලලා ඔයාලට ලාභ නම් විතරක් ගන්න. ඉතින් මෙන්න මේකත් රුපියල් 350ක් වෙනවා. මේක නම් ඉතින් ඇත්තට මම දන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ කාපට් අර ස්ටූල් වලට එහෙම දාන්නේ. මේක ඉතින් මේ පේනවට වඩා ගොඩක් ලොකුයි. ඉතින් ඒකත් රුපියල් 350ක් තමයි වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ලන්ච් බොක්ස්. ඉතින් මේකත් රුපියල් 350යි. මේක නම් ප්ලාස්ටික්. ඉතින් ලස්සන ඩිසයින් ගොඩක් තියෙනවා. ඊට එහා පැත්තෙන් තියෙනවා ඉතින් සිල්වර් එක ලන්ච් බොක්ස් එක. ඒකත් වෙන්නේ රුපියල් 350යි. ඉතින් ඊට එහා පැත්තෙන් තියෙනවා ඔයිල් බොටල්. එතකොට කේබල්. ඉතින් මෙතන මේ මම ඔයිල් බොටල් එකක් ගන්නම හිටියේ. හැබැයි මෙතන තියෙන්නේ අර ඔයිල් ස්ප්‍රේ එක. ඔයිල් බොටල් තිබුණේවා මේ කැඩිලා තිබුණේ. ඉතින් එයාලා කිව්වා ඉතින් ආයි ස්ටොක් නැහැ කියලා. ඉතින් මේ මං ඉතින් ඔයිල් ස්ප්‍රේ එකක් ගත්තා. ඒ වුණාට ඉතින් මට ගොඩක් අර ආසාවක් තිබ්බේ නම් ඔයිල් බොටල් එක ගන්න. ඉතින් මම මෙතනින් එකක් ගත්තා. ඒකත් රුපියල් 350යි. හැබැයි ඉතින් කඩේ මීට වඩා ලොකු මුදලක් වෙනවා මේකට. ඉතින් ඊට එහා පැත්තේ තියෙනවා මේ මග් එක. ඉතින් මම ඒකත් ගොඩක් ආසාවෙන් හිටියේ ගන්න. ඉතින් මම ඒකෙන් ඒ වර්ගේ නන් නෙමෙයි මෙන්න මේ වර්ගේ රතු පාට එකෙන් දෙකක් ගත්තා. මටයි අපේ නංගි කෙනෙක්ටයි gift එකක් දෙන්න හොඳයි කියලා තමයි ඉතින් මම ඒකෙන් දෙකක් ගත්තේ. ඉතින් ඒකෙනුත් එකක් රුපියල් 350ක් තමයි උනේ. ඉතින් එතනත් වර්ග දෙක තුනක්ම තිබුණා. ඉතින් මට හිත ගියේ ඉතින් මේකට තමයි. ඊට පස්සේ ඉතින් මෙන්න මෙතන හැන්දි වර්ග එහෙම තියෙනවා. ඉතින් මේ වගේ මිටවල් නම් ගොඩක් ශක්තිමත්. ඉතින් ගොඩක් හොඳයි. ඉතින් මට නම් එතනින් මේ මුකුත් ගත්තේ නෑ. එහෙම වමනාවක් තිබ්බේ නැති නිසා. ඉතින් මෙතනත් එකක් රුපියල් 350ක් තමයි උනේ. මෙතන ඉතින් දෙකටම හැන්දි ගෑරප්පු තමයි තිබුණේ. ඉතින් මං කලින් ගත්තා තියෙන නිසා මං ඉතින් මෙතනින් නම් මොකද ගත්තේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ මෙතනින් මේ දෙක ගත්තා. අර සුදු ලුණු චොප් කරන එකයි මෙන්න මේකයි. ඉතින් එතන දෙකක් රුපියල් 350ක් තමයි වුනේ. ඉතින් මෙතන තියෙන හැම අයිටම් එකක්ම දෙකක් 350යි.
මෙතන නම් ඉතින් ඔය මම බල හිටියට ඉතින් වෙන අය මොකුත් නම් ගත්තේ නැහැ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ පිඟන් රැක් එක ඉතින් මං කාලයක් ඉඳලා හොයපු එකක්. ඉතින් මං ඒකෙන් නම් එකක් ගත්තා. එකක් තුනේ එකක් රුපියල් 350යි. ඊට පස්සේ මෙන්න මේ අර පිහිමුව හත් කරන්නේ මං ඒකත් ගත්තා. ඒකිනුත් එකක් රුපියල් 350ක් තමයි උනේ. ඉතින් ඔයාලත් මෙතනින් බඩු ගන්නවා නම් චුට්ටක් චෙක් කරලා බලලම ගන්න. ඉතින් මේ සේල් එක ලබන මාසේ 5 වෙනිදා වෙනකන් විතරයි තියෙන්නේ කියලා තමයි යාලා කියන්නේ. ඉතින් අපි ගියේ 21 වෙනි ඉරිදා. ඉතින් මේ මාතලේ ඉන්න කෙනෙක් නම් ඇත්තටම හොඳයි මෙතන වටින බඩු තියෙනවා. ඉතින් මේ ඒ ගානට ඔයාලා තමයි ඉතින් බලලා මේ තෝරගෙන එන්න ඕනි. ඉතින් ගොඩක් වටින බඩු තියෙනවා. ඉතින් කතුරු එහෙම තියෙනවා එතන මෙන්න මේව එහෙම ඔක්කොම එකක් රුපියල් 350ක් වුණා. මේ ටිෂු දාන හෝල් එක තිබ්බා. ඉතින් වගේ ගොඩාක් අර කිචන් එකට ඕන අයිටම් තියෙනවා. ඉතින් අලුතෙන් කිචන් එක කරනම් ඉතින් මේ මුලින්දම ඔක්කොම බඩු ටික ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මෙතන කිචන් ටවල් තිබුණා. ඒකෙත් මම එකක් ගත්තා. ඒකත් රුපියල් 350යි. ඒකේ මේ ටවල් 5ක් තියෙනවා. 5ක පැක් එකක් තමයි තියෙන. ඒක තමයි ඉතින් එකක් රුපියල් 350ක් උනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා චූටියගේ සෙල්ලම් බඩු. ඒ වගේ ඔය එක එක ටූල් අයිටම් එහෙම තියෙනවා. මෙතන තියෙන එකක් රුපියල් 100ක් තමයි උනේ. මං ඉතින් සෙල්ලම් බඩු 2-3ක් නම් ගත්තා පුතාට ඕනේ නිසා. ඉතින් ඒවා නම් එකක් රුපියල් 100යි. ඉතින් මෙතන සපත්තු පොලිෂ් කරන ඒවා තියෙනවා. ඒවත් රුපියල් 100යි. ආයි ඉතින් මෙන්න මෙතන ග්ලාස් අයිටම් තියෙනවා. මෙතන ඉතින් දෙකක් රුපියල් 350ක් තමයි උනේ. ඉතින් මම මෙතනින් අර මේ ෆුඩ් සැලඩ් අයිස්ක්‍රීම් කන්න පුළුවන් කප් දෙකක් ගත්තා. ඉතින් පීසස් දෙකක් 350යි. බොක්ස් එකක් 1100යි වුණා. ඊට පස්සේ ඉතින් මෙන්න මෙතන තියෙන ඒවත් රුපියල් 100ක් වගේ තමයි උනේ. මං ඉතින් උතනින් නම් ප්ලේට් 2-3ක් ගත්තා. පොඩි ප්ලේට් වගේ. ඉතින් මෙතන තියෙන ඉතින් රුපියල් 100ටත් ගොඩක් වටින දේවල්. ඊට පස්සේ මෙන්න මෙතන ඉතින් මේ කරාම එහෙම තියෙනවා. ඉතින් ඒකත් එකක් රුපියල් 100ක් වුණා. ඉතින් ඒව නම් ඇත්තට මේ ගානට ගොඩක් වටිනවා. ඒ වුණාට ඉතින් මේ අපි ගන්න හිටියා කොහමද ඉතින් හස්බන්ඩ් ගන්න අමතක වෙලා. ඉතින් අපරාධි ගන්න තිබුණා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඉතින් මෙතන තියෙනවා සිල්වර් අයිටම්. ඉතින් ඒවත් එකක් රුපියල් 350ක් තමයි උනේ. ඉතින් මම මෙන්න මෙතනින් මේක ගත්තා. මේ මොනවද ඉතින් ඔය බැදලා හිම දාන්න පුළුවන් තෙල් බේරෙන්න තියන්න පුළුවන් නිසා. ඉතින් මං ආයෙත් ගියා අර ඔයිල් බොටල් එක තියෙනවද බලන්න ඉතින් ආපහු ගෙනත් දාලාද කියලා. ඉතින් මෙන්න මේක තිබුණා. ඒක කැඩිලා තිබුණේ. ඉතින් එයාලෙන් ආපුවාම ස්ටොක් නැහැ කියලා තමයි කියන්නේ. ඊට මෙතන මේ ප්ලාස්ටික් අයිටම් තියෙන්නේ. ඉතින් මෙතන මේවා තියෙනවනේ ඒකේ එකක් 250යි මට මතක විදිහට. මේ සුදු පාටට තියෙන ටික. ඉතින් අනිත් ඒවා නම් එකක් රුපියල් 350යි. ඊට පස්සේ ඉතින් මෙතන මක් වර්ග තියෙනවා ගොඩාක්. ඉතින් ඒකිනුත් එකක් රුපියල් 350ක් වුණා. මං ඉතින් එතනින් මක් දෙකක් ගත්තා. හස්බන්ඩ්ටයි මටයි. ඉතින් එතනත් මේ ලස්සන මක් වර්ග ගොඩක් තිබුණා.
ඉතින් මෙතන තියෙන හැම අයිටම් එකක්ම රුපියල් 350යි. මේ ප්ලේට් වර්ග එහෙම තියෙනවා ඉතින් පෝසිලින්. ඉතින් මම ඒකිනුත් ප්ලේට් දෙකක් ගත්තා. ඉතින් මෙතන තියෙන මේ ග්ලාස් අයිටම් මෙතන මේ බොක්ස් එකක් රුපියල් 2100ක් තමයි උනේ. ඊට පස්සේ මෙන්න මෙතන සෙල්ලම් බඩු තියෙනවා. ඉතින් ඒකේ නම් එකක් රුපියල් 350යි. මම ඉතින් එතෙන්ත් එකක් පුතාට ගත්තා. මෙන්න මේ පෙන් ඇන්ඩ් ග්ලාස් එකනොත් මම දෙකක් ගත්තා. ඒකෙත් එකක් රුපියල් 350ක් වුණා. ඉතින් ඒකෙත් බොක්ස් එකක් 2100ක් වෙනවා. ඉතින් කඩේ මීට වඩා ලොකු මුදලක් දෙන්න වෙනවා ඔයාලට මේ ග්ලාස් බොක්ස් එකක් එහෙම ගන්න වුණොත්. ඉතින් මට බොක්ස් එකක් ගන්න තිබුණා නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ වෙලාවෙ ඉතින් මට වෙන දේවල් ගන්නත් ඉතින් ආසාව නිසා ඔහොම ඉතින් පොඩ අරගෙන ආවා. ඉතින් ඉක්මනට එන්න සේල් එක ඉවර වෙන්න කලින් ඇත්තටම වටින බඩු ගොඩක් තියෙනවා. මාතලේ ඉන්න කෙනෙක් නම් ඉක්මනට එන්න. මොකද මේ සමහර විට ඔය දින වෙනස් වෙන්න පුළුවන්. ඉක්මනට සේල් එක ඉවර වෙන්නත් පුළුවන්. මෙතන මේ තියෙන හැම එකක්ම එකක් රුපියල් 350යි. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන ලයිට් එකත් මම ගත්තා. ඒකත් මේ 350යි. ඉතින් මේ සේල් එක තියෙන්නේ මාතලේ මහත්මා ගාන්ධි හෝල් එකේ උදේ 10 ඉඳලා රෑ 10 වෙනකන් තියෙනවා. ඉතින් ආපු නැති කෙනෙක් නම් ඉක්මනට එන්න. මෙතනදී වටින බඩු ගොඩක් තියෙනවා අඩු මුදලට. ඉතින් මේක අර අපිට ලැබුණු ලොකු chance එකක් නේ. ඉතින් ඇවිල්ලා ඔයාලට හොඳට බලලා ගන්න.